අයිබෝන් හැමෝටම ක්‍රිස්තියානියාගේ දෙවියන් වහන්සේ ඇදහිීම සහ බෞද්ධයන්ගේ නිවන අතර තියෙන සම්බන්ධය කුමක්ද? මේ දෙක සම්පූර්ණ පරස්පර විරෝධී දෙකක් විදිහට තමයි අපිට පේන්නේ. නමුත් පරම සත්‍ය කියන එක දැක්කොත් එතකොට අපිට පේනවා මේ දෙකම එකම දෙයක් කියලා. කොහොමද මේ දෙක එකක් වෙන්නේ කියන එක තර්කානුකූලව කියලා දෙන්න මම කල්පනා කළා. පරම සත්‍ය කියන්නේ මේ මොහොත. මේ මොහොත කියන්නේ දැනුමෙන් වෙන් වූ, දැනුමෙන් තොර වූ මේ මොහොත. දැනුම කියනකොට දැන් අපි ක්‍රිස්තියානි බෞද්ධ කියලා ඉගෙනගෙන තියෙන සියලුම දැනුමත් අදාළ වෙනවා. අපි ලෝකය කියලා හඳුනගෙන තියෙන සියලුම දැනුමත් අදාළ වෙනවා. මම අපි කියලා තියෙන දැනුමත් අදාළ වෙනවා. සියලුම යම් දැනුමක් තියෙනවා නම් සියලුම දැනුම. ඒ සියලුම දැනුම නැති වුනහම අපිට මේ දැනුමින් තොර මේ මොහොත දකින්න පුළුවන් වෙනවා. ඒ දැනුමින් තොර මේ මොහොත කියන එක තමයි මේ සත්‍ය කියලා කියන්නේ. දැනුමින් තොර මේ මොහොත තුළ අපිට කාලය කියන දැනුමක් නැහැ. එතකොට මේ ස්පේස් එක කියන මේ අවකාශය කියන දැනුමත් එතන නැහැ. ඒ නිසා මේක විශේෂම තත්ත්වයක්. කාලය කියන දැනුම නැති වෙනවා කියන්නේ දැන් ඇත්තෙන්ම අපි කාලය කියලා කිය අදහසක් අරගෙන තියෙන්නේ දැනුම නිසා. අපේ දැනුම තුල තමයි කාලය කියලා දෙයක් තියෙන්නේ. ඒකත් පොඩ්ඩක් හොයලා බැලුවොත් මොකද්ද මේ කාලය, මොකද්ද මම කාලය කියලා හිතාගෙන ඉන්නේ කියලා ටිකක් හිතෙන් හාරලා උස්සලා බැලුවාම අපිට තේරෙනවා මේ කාලය කියන එක මේ යම් මනෝරූපමක් තමයි අපේ කාලය කියන අදහස රැඳිලා තියෙන්නේ කියලා. කියන්නේ අපේ කාලසටහන අපි වැඩ කරන ආකාරය මනෝරූප වලින් තොර කාලයක් නැහැ කියලා අර දැනුම සම්පූර්ණයෙන්ම හිඳීම කියන තැනට නැති කර ගැනීම කියන තැනට අපවම තේරෙනවා. කාලයත් මේ නිසා මේ මොහොත දැකීම කියන එක පොඩි දෙයක් නෙමෙයි. ඒක විශාල පෙරලියක් වෙන කියති කරන දෙයක්. අන්න ඒක නිසා මේකට පරම සත්‍ය කියලා කියනවා. පරම සත්‍ය කියන්නේ අපි දන්න නිකන් සාමාන්‍ය සත්‍යයන්ට වඩා විශාල වශයෙන් වෙනස් වෙන සම්පූර්ණ දැනුමෙන් තොර වූ ස්ථානයක්. දැනුම නිසා තමයි අපිට පරම සත්‍ය කියන මේ මොහොත දකින්න ලැබෙන්නේ නැත්තේ. මේ මොහොත විතරයි අපේ තියෙන හැම විටම. ඒකත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මොකද අපි අර අපේ දැනුම කියන එකෙන් වැහෙනවා. අපේ මේ මොහොත හැම වෙලේම වැහිලා තියෙන්නේ අපිට අනාගතයක් තියෙනවා, අතීතයක් තියෙනවා, ලෝකයක් තියෙනවා, මිනිස්සු ඉන්නවා, යාළුවෝ ඉන්නවා, මගේ වරිස්ථානක් තියෙනවා, මට මේ වගේ දේවල් තියෙනවා, මට මේ වගේ කරන්න දේවල් තියෙන ඉස්සරහට කියලා වගේ ගොඩාක් දේවල් අපි දැනුම වශයෙන් අපිට තියෙන නිසා ඒ වගේම අපි ඉගෙනගත්ත දේවල් විභාග පාස් කරපු දේ ඒ විතර නෙමෙයි. අපි ගෙදර දොරේ අපේ තියෙන බඩු මුට්ටු ගෙදර දොරේ දැනුම, එතකොට සාමාන්‍ය මගේ ශරීරය ගැන දැනුම, සාමාන්‍ය බොහොම සරල බේසික් දැනුම, ඔය හැමදේම නිසා එක දෙයක් වෙනවා මේ වර්තමාන මොහොත කියන එක දැකීමේ හැකියාව පින්න කියලා යනවා. ඒක වර්තමාන මොහොත දැනුමින් තොරව දැකීම කියන අවස්ථාවට පැමිණියොත් එතකොට අපිට ඒ වෙලාවෙ අපිට පරම සත්‍ය දකින්න පුළුවන්. මේ පරම සත්‍ය එතකොට සම්පූර්ණ දැනුමින් තොරයි. ඉතින් බුද්ධ ආගම, ක්‍රිස්තියානි ආගම, නිවන කියන හැමදේම තියෙන්නේ මේ දැනුම තුළ. අපි ඉගෙනගත්ත දැනුම තුළ. ඒතකොට සියලු දේම තොර දෙයක් තමයි පරම සත්‍ය කියන්නේ. එතකොට ඒ දේවල් වලින් හැබැයි මේ දේ ගැන කියනවා. මේ පරම සත්‍ය මේ මොහොත දැනුමින් තොරව දැකීම ගැන තමයි මේ ආගම් වල කියන්නේ. නමුත් කියන භාෂාව කියන ආකාරය වෙනස්. ඒ නිසා තමයි ඒවයි වෙනසක් අපිට පේන්නේ, ඇති වෙලා තියෙන්නේ. දැන් නිර්වාණය කියන එක, නිවන කියන එක අසංකත කියනකොට ඒක සංකත නෙමෙයි, අසංකත ඒක හැදිලා නැහැ. හැදුන් නැති දෙයක් කියන එක ඒක දැනුම කියන්නේ හැදුන දේ. සංඛාර කියලා කියනවා, ෆෝමේෂන්ස් හැදුන දේ තමයි දැනුම කියන්නේ. එතකොට ඒ දැනුමෙන් තොර හදාගත්තේ නැති දෙයක් තමයි ඒක තියෙනවා හැම විටම යට. හැම විටම බේස්මන්ට් එකේ යටින් ෆවුන්ඩේෂන් එක විදිහට තියෙන්නේ අසංකත ස්වභාවය. අකාලික කියන්නේ කාලයෙන් තොර. මොකද කාලය කියන්නේ දැනුමක්. කාලය කියන එක දැනුමක්. සියලුම දැනුම තොර වෙන්න ඕනේ. එතකොට
ඒ අවස්ථාව තමයි මේ නිවන කියලා තොර එකට නිවන කියන නම දෙනවා. මමත් නැහැ මෙතන. මම නැති වෙන එක විශාල වෙනසක්. මොකද මම කියන එකක් දැම්මා. ඒක මේක අපි හිතනවට වඩා ඉතා ගැඹුරට යනවා. මම නැති වුණාම මෙතන කවුද ඉතුරු වෙන්නේ? මොකක්ද ඒක අපි දකින්නේ? දකින්නේ මේ ස්වභාව ධර්මයේ හැම එකම තියෙනවා කියලා. ස්වභාව ධර්මයේ හැම එකම වැඩ කරන්නේ ස්වභාව ධර්මයේ තමයි මම කියන අදහසක් ස්වභාව ධර්මයෙන් ආපු දෙයක්. මගේ මේ ජීවිතය, මගේ ප්‍රාණය, එතකොට මගේ දැනුම කියන එකත් ස්වභාව ධර්මයෙන් ආපු දෙයක් කියලා අපිට තේරෙනවා. මොකද අපි ඉපදුනාට පස්සේ අපේ මොළය වැඩ කරන්න ගන්නවා. අපේ මොළය මේ අවට කියන දේවල් හඳුනගෙන තමන් අවට තියෙන දේ එක්ක වැඩ කරන්න, ඒවයින් ප්‍රයෝජන ගැනීම හැකියාව ඇති වෙන එක, ඒ සියලු දේම මේ සතුන්ට තියෙන හැකියාවක් ඒක ස්වභාව ධර්මයෙන් එන්නේ. ඒ ස්වභාව ධර්මයේ ආපු දේ තමයි අපි ඊට පස්සේ මම දැන් ඉන්නවා කියලා ඒ මම කියන හැඟීම ස්වභාව ධර්ම. ඒකට මේ මම කියන එකත් දැනුමක්. ඒකත් අපි අපිට දැනුම දැනුමක්. ඒකට මේ ඒ දැනුම තෝරන්න ඕනේ මේ මොහොත දකින්න. අන්න එතකොට මමත් නැති වුණාම අපි මේ හැමදේම දකින්නේ ස්වභාව ධර්මයකයි කියන එක. අපි කියන්නේ අපිටත් අයිති නැති මම කියලා ගත්තට මම නෙමෙයි, මට අයිති නැති වෙනම තියෙන ස්වභාව ධර්මය. දැක් විදිහට දැනුමත් ඒ විදිහට. මොකද දැනුම හැදිලා තියෙනවානේ. දැනුම අපි ගාව තියෙනවා. ඒ දැනුම අපිට ස්වභාව ධර්මයෙන් හැදෙන දෙයක් විදිහට අපි දකිනවා. ඒකට අන්න ඒ අවස්ථාවට ආවම අර ආම සත්‍ය දැනුමින් තොර සත්‍ය දැක්කහම අපිට පේනවා මේ විදිහට මේ දැනුම හැම කෙනා තුළම මේ දැනුම ඒගොල්ලෝ එකතු කරගෙන තියෙනවා. ඒගොල්ලෝ ඒකට දැනුම තමන් කියලා හිතාගෙන මම කියලා හිතාගෙන ඒගොල්ලෝ වැඩ කටයුතු කරනවා කියන ඒ දර්ශනය එකත් අපි තුළින්ම අපිට පේන පටන් ගන්නවා. ඒ වගේම මේ පරම සත්‍ය කියන්නේ මේක තමයි මේ ධර්මෙන් තොර සත්‍ය තමයි හැමතැනම ධර්මෙන් තොර සත්‍ය තමයි කියන්නේ. මමත් නැති වුණාම එතන මේ ඒවත් මෙතන වැඩ සිද්ධ වෙනවා. මම නැති වුණත් මෙතන තාම සිතනවා. සිතීමත් වෙනවා. මගේ වැඩ කටයුතුත් වෙනවා. මම කානවා බොනවා. මගේ රස්සාව කරන්න හරි ඒ දේවලුත් කරනවා. ඒ දේවල් වෙන්නේ කොහොමද? එතන අපි එතන ගාමක බලයක් ක්‍රියාවලියක් වීමක් සිද්ධ වෙනවා මම නැතුව. දැන් අපි හිතන්නේ මම ඉන්න ඕනේ මේ හැම දෙයක්ම කරන්නේ නැහැ. මම නැතුවත් ඒ දේවල් සිද්ධ වෙනවා. සිතුවිලිත් වෙනවා. ඒක කොහොමද වෙන්නේ? ඒක තමයි ස්වභාව ධර්ම. ඒ ස්වභාව ධර්මය හැම විටම ඒක නවතින්නේ නැහැ. ස්වභාව ධර්මය නවතින්නේ නැහැ. ස්වභාව ධර්මය හැම විටම වැඩ කරනවා. ස්වභාව ධර්මය හැම විටම අපේ සිතේ සිතුවිලිය තියෙන එක නවතින්නේ නැහැ. ඒ වගේම මෙයාවට ගස්වල වැඩෙනවා. ඒකට හුලං ඒවත් තියෙනවා. ඒකට ඒ වගේම හැම දෙයක්ම සිද්ධ වෙනවා. අපි යම්කිසි නිෂ්පාදන ක්‍රියාවලියක අපි රස්සාවක් කරනවා නම් ඒ දේවල් ඒවට අපි යනවා, අපි යොක් කරනවා. ඔය හැමදේම සිද්ධ වෙනවා. ඒක වෙන්නේ ඒක දැන් අපිට පේනවා ඒක ස්වභාවික ක්‍රියාවලියක් විදිහට සිද්ධ වෙනවා. ඒක ස්වභාව ධර්ම. ස්වභාව ධර්මයෙන් සිද්ධ වෙන්නේ. මම කරනවත් නෙමෙයි. ඒක ගාමක බලවේගයක් මෙතන තියෙනවා. යනවා. ඔන්න ඕක තමයි මේ දැන් දෙවියන් වහන්සේ කියන අදහස කියන හේතුව දෙවියන් වහන්සේ කියන්නේ දැන් මෙතන හරියට මෙතන දැන් මම නැහැ කියන එකයි ප්‍රධාන දේ. මම කරනවා නෙමෙයි මේවා මම නැතත් වෙනවා. ඒකට අපිට ඔය අදහස් සාමාන්‍ය පුද්ගලයන්ට කියන්නේ මේක දැක්ක නැති අයට සංවේදනය කරනකොට හොඳ විදිහක් තමයි මේ දෙවියන් වහන්සේ මෙතන දෙවියන් වහන්සේ වැඩ කරන්නේ දෙවියන් වහන්සේ. ඒක දෙවියන් වහන්සේ කියවහම මම නෙමෙයි. මෙතන ප්‍රධාන දේ මම අයින් කරගන්න එක. මම කියන අදහස අයින් කරගන්න එක. මම කරනවා කියන අදහස තියෙන නිසා තමයි සත්‍ය දකින්නේ නැත්තේ. සත්‍ය දැක්ක කෙනා දකිනවා මම කියන්නේත් සංකල්පයක් විතරයි කියලා. නමුත් සාමාන්‍ය පුද්ගලයෝ මේක දකින්නේ නැහැ. ඒගොල්ලන්ට අමාරුයි ඒක දකින්න. සත්‍ය දැකපු පුද්ගලයා මේක අනිත්‍යව සංවේදනය කරනකොට කියනවා ඔබ තුල දෙවියන් වහන්සේ ඉන්නේ. දෙවියන් වහන්සේ තමයි මෙතන වැඩ කරන්නේ. දෙවියන් වහන්සේ තමයි හැමදේම කරන්නේ. ඒක ඇත්ත. දෙවියන් වහන්සේ නැත්තම් මේ ස්වභාව ධර්මයේ තමයි හැමදේම ස්වභාව ධර්මයට අනුව තමයි හැමදේම. මම අපි කියලා දන්න දෙයක් නැහැ. ස්වභාව ධර්ම. ඒ සත්‍ය දැක්ක කෙනා ඒක සංවේදනය කරන ක්‍රමයක් තමයි මේ දෙවියන් වහන්සේ කියන අදහස. එතන කිසිම වැරද්දක් නැහැ. දැන් අර පිටින් ඉන්න අය අනිත් පුද්ගලයෝ මේක සත්‍ය දැක්ක නැති අය හත එකපාරට මේ දැනුම ගැන ඕක ගැන කතා කරලා
සත්‍ය දකින්න යන්න ඒගොල්ලන්ට අමාරුයි. දැනුම කිස් කරලා දැනුමෙන් තොර සත්‍ය දැකීම හැම කෙනාටම කරන්න පුළුවන් කියලා නෙමෙයි. අමාරුයි. එතකොට සත්‍ය දැක්ක කෙනා ඒගොල්ලන්ට කියනවා මේක විශ්වාස කරන්න. මේක ඇත්තයි මම දැන් අපි සාමාන්‍යයෙන් ඇත්ත දෙයක් අපි අනිත් එක්කනට කියනවා මේක ඇත්ත මම යාවේ වැඩේ කරනවා මගේ ඇස් දෙකින්ම දැක්කා. ඔබ විශ්වාස කරන්න. අන්න ඒ වගේ සත්‍ය දැක්ක කෙනා කියනවා මේ දෙවියන් වහන්සේ තමයි මෙතන ඉන්නේ. දෙවියන් වහන්සේ තමයි හැමදේම කරන්නේ. දෙවියන් වහන්සේ මෙතන අර ස්වභාව ධර්මය කියන වෙනුවට ඒ වෙනුවට අපි එතෙන්ට දානවා ආදේශ කරනවා දෙවියන් වහන්සේ කියලා. ඒකට එකක් ලේසි සාමාන්‍ය පුද්ගලයන්ට තේරුම් අල්ලගන්න. ඒක ප්‍රධාන දේ මම නෙමෙයි වෙන කෙනෙක් මේක කරන්න කියන අදහස. ඒ ස්වභාවයට ඕනෑම නමක් අපිට දාන්න පුළුවන්. ස්වභාව ධර්මය කියන එකත් ඒකත් අපි දාපු නමක් තමයි. ස්වභාව ධර්මය කියන එකත් දැනුමටයි. ඒකත් අයින් කළා තමයි මේක දකින්න ඕනේ. දෙවියන් වහන්සේ කියන එකත් දැනුමටයි. ඒකත් අයින් කරන්න ඕනේ මේක දකින්න. නමුත් අපිට වෙන කෙනෙකුට මේක කියනකොට අපිට ඕනිම නමක් ඒ ස්වභාවයට දාන්න පුළුවන්. දාලා මෙන්න මේකයි මේ දෙයයි මේයි මෙතන වැඩ කරන්නේ ඔබ නෙමෙයි. ඔබ නෙමෙයි කියන එක තමයි ප්‍රධාන දේ. ඒක මේක අදහන්න මේක ඔබ විශ්වාස කරන්න. ඒක විශ්වාස කිරීම වගේම කෙනෙකුට සත්‍ය එයා ඒ සත්‍ය අත් වශයෙන්ම දැකලා නැහැ මෙතන මේ දැනුම Taman තුලින් අයින් කරලා දක්න සත්‍ය දැකීම කරලා නැති වුණත් මෙතන දෙවියන් ඒකම දැනුම Taman තුලින් අයින් කරලා දැක්ක කෙනා දැක්ක සත්‍ය. එයා අනිත්‍යයට කියනවා මම දැක්කේ මේකයි මෙතන මම නෙමෙයි මෙතන ඉන්න දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ තමයි මේ දේවල් කරන්නේ. දෙවියන් වහන්සේ තමයි හැමදේම කරන්නේ. කියන එක අරගොල්ලන්ට කියනවා ඔබලා මේක විශ්වාස කරන්න. එතකොට අනිත් අය ඒගොල්ලෝ ඔය මේ මොහොත හරි ඒ දේවල් දැක්ක නැත්නම් ඒගොල්ලෝ අරයක් කියන දේ විශ්වාස කරනවා. ඊට පස්සේ ඔව් දෙවියන් වහන්සේ තමයි එතන ඉන්නේ කියලා. ඒක ඇදහිීම. එතන වැරදි නෑ. එතන ඒගොල්ලෝ මම නෙමෙයි මෙතන වෙනත් මම මට වඩා බලයක් තියෙනවා. වෙනත් බලයක් වැඩ කරනවා. කියන ඒගොල්ලෝ තමන් තුළ සිදුවන දේ වෙනත් කෙනෙකුට වෙනත් ඒජන්ට් කෙනෙකුට බාර දෙනවා. ඒක ඇත්ත. තමයි සත්‍ය ස්වභාවය. එතන මම කියලා කෙනෙක් නැහැ. මම කරන දෙයක් නැහැ. මා තුළ හේතුඵල එක හේතු මත එකතු වෙන ඵල ඇති වෙන ඵල තමයි කියන්නේ. ඒක තමයි මේ අපි වැඩ කරනවා මේ දේ කරනවා ඒකට අපේ ඇති වෙන සිතිවිලි සියල්ලම හේතු මත ඇති වෙන. හේතු. ඒකයි මේවා නවතින්නේ. හේතු කියනවා හේතු මත එක විවිධාකාර වූ සිතිවිලි ක්‍රියා වචන හැමදේම ඇති වෙනවා. හේතු කියන්නේ දැනුම තමයි. ඒ දැනුම කියන හේතු මත තමයි මේ ක්‍රියා මේ වචන මේ දේවල් ඇති වෙන්නේ ඒ ඵල. එතකොට වහම් බැලුවාම ඔය දෙකම එක සමානයි. බෞද්ධ දර්ශනය හෝ බෞද්ධයේ නිර්වාණය සහ මේ දෙවියන් වහන්සේ කියන අදහස මේවා එකම දේවල් තමයි එකම දේ තමයි එකම සත්‍යයෙන් තමයි මේවා එදිට ඇවිල්ලා තියෙන්නේ. ඒකට කෙනෙකුට මේ ජීවිතයෙන් වැඩක් ගන්න ඕන නම් මේ ජීවිතය කොයි වෙලාවෙක වේද කියන්න බෑ. අපිට මේ ජීවිතේ ගන්න පුළුවන් අපරම ප්‍රයෝජනය මේ දැන් හැමදේම කරන්නේ සල්ලි මුදල් උපයලා අපිට අවශ්‍ය කරන දේවල් ලබා ගන්නවා වගේ මුදල් ලැබෙන එක මුදල් වැඩි වෙලා අපිට අනිත්‍යයට වඩා බලවත් අපිට අනිත්‍යයට වඩා කරන්න පුළුවන් කියන විශ්වාසය හැඟීම ඇඟට ගන්න එක වගේ අපිට හැකියාව තියෙනවා නම් තව තවත් අපිට මුදල් කරන්න පුළුවන් මුදල් එකතු කරගන්න ඒක තමයි අපේ ඉන්ස්ටින්ක්ට් එක අපිට කරන්න තියෙන දැනට ඒක මගින් යම් කිසි තෘප්තියක් ලබා ගැනීම තෘප්තියක් ලැබෙන්නේ නැහැ. නමුත් ඒක තමයි අපේ නැවත නැවත යන ක්‍රියාවලිය. දැන් ඒ අතරේදී අපි යම් ආධ්‍යාත්මික වැටරක් යම් දාන්න පුළුවන් අදහස මේ අවධානයක් දෙන්න පුළුවන්. නමුත් අපේ සාමාන්‍ය පුද්ගලයා ආධ්‍යාත්මික දේ ගැන හිතන්නේ නැහැ. තමන්ගේ රැස් කිරීම තමයි ඒ පැත්ත තමයි ගැන බලන්නේ. ඒ වුණත් අපිට මෙතන මුලාවක් තියෙනවා. මෙතන අවසානයේ බලාපොරොත්තු විදීමකට මොන දෙන්න සිද්ධ වෙනවා. පුද්ගලයා යන්නේ හරියට අර තාප්පයක් තියෙනවා. තාප්පය විතර යන දෙවීමක් තියෙනවා.
තාප්පය වැඩෙනවා. එක තැනක කොහෙන් හරි තාප්පය වැඩෙනවා. දුවනවා. දුවන්න පුළුවන්. හොඳට දුවනවා. හයියෙන් දුවනවා. නමුත් ඉස්සරහ තාප්පයක් තියෙනවා කියන එක මේගොල්ලෝ හිතන්නේ නැහැ.